සුබෝදෑසන අපේ යාළුවනේ අපි මේ අද තුනේ හුඟක් ඔයාලා දැනුවත් කරන්න ටී-ෂර්ට් වලට ගන්න ෆැබ්‍රික් ගැන දැනට වෙළඳ පොලේ තියෙන ෆැබ්‍රික් වලින් වැඩිම ජනප්‍රිය තමයි සිංගල් ජර්සි, වෙට් ලොකු, ක්‍රොකොඩයිල් කියන මැටීරියල් තුන තමයි වැඩිම ප්‍රසිද්ධ තියෙන්නේ. විශේෂයෙන් වෙළඳ පොලේ වැඩිම ඉක්මනට තියෙන්නේ සිංගල් ජර්සි වල GSM ගාන අනුව තමයි ඒ ෆැබ්‍රික් එකේ ක්වොලිටි තීරණය කරන්නේ. සාමාන්‍ය ලංකාව වගේ උෂ්ණත්වයේ තියෙන රටකට වැඩියෙන්ම යන මේ GSM ගාන 160 ඉඳන් 190 220 වගේ GSM ගාන වල තියෙන ෆැබ්‍රික් තමයි හරියන්නේ. ඒ වගේම මේ මැටීරියල් එක තමයි පොප්කෝන් කියන්නේ. මේ අපි ගාව තියෙන පොප්කෝන් වලින් කරපු ටී-ෂර්ට් එකක්. මේ තියෙන්නේ මේ DTF ස්ටිකර් එකක් දාලා තියෙන්නේ මේ. ඒ වගේම මේ සිංගල් ජර්සි වලින් කරපු එකක් තමයි මේ තියෙන්නේ. වැඩිම තියෙන්නේ සිංගල් ජර්සි වලින් කරපු ටී-ෂර්ට් එක තමයි. මේ තියෙන්නේ ක්‍රොකොඩයිල් එකේ. एक दिन बैंकॉक ක්‍රොකොඩයිල් එම වර්ග තියෙනවා. වැඩිහිටියන්ට තියෙන හුඟක් සිංගල් ජර්සි වලින් කරන ටී-ෂර්ට් වල තමයි. GSM ගාන කියන්නේ ඒ තියෙන මැටීරියල් එකේ තියෙන ඝනකම. ඇත්තටම GSM ගාන වැඩි වෙන්න තමයි ඒ රෙද්දේ ක්වොලිටි වැඩි වෙන්නේ. මේ අපි දැන් මේ කරලා තියෙන්නේ 220. GSM 220. ඒ කියන්නේ ඉතින් යාළුවනේ ඔයාලා ටී-ෂර්ට් ව්‍යාපාරයක් කරමින් ඉන්නවා නම් ටී-ෂර්ට් මේ මහන්න ඒ මොනොත් ඔයාලට පුළුවන් දැන් මම මේ කියපු දේවල් වලින් පොඩි අදහසක් හරි ගන්න අරගෙන සිංගල් ජර්සි වලින් කරනවද ක්‍රොකොඩයිල් වලින් කරනවද වෙට් ලොක් පොප්කෝන් ඒ වගේ දේවල් කොහොමද තෝරගන්නේ කියලා හරි පුංචි අදහසක් එන්න කියලා මම හිතනවා.